හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉඳ කියලා. ඉතින් මම ගොඩ දවසකට පස්සේ තමයි ඩේ vlog එකක් අරන් එන්නේ. මට හිතුනේ අද vlog එකක් කරන්න අද මගේ යාළුවෝ දෙන්නෙක් ආවා. ඉතින් මට හිතුණා ඒගොල්ලොත් එක්ක අද දවස මම කොහොමද ගෙවන්නේ කියලා. ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. වැඩිපුරම මම ඩේ vlog එකක් කරන්න හිතුවේ. ඉතින් මේ කාලේ අපිට ආයෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා තමයි කොහොමහරි අපි එයාලා ආවට පස්සේ අපි ගියා අපේ ගෙවල් ගාව තියෙන ලස්සන view එකක් තියෙන මේ තැනක්. එතන ගියා ෆොටෝස් ගන්න. ඉතින් බලන්නකෝ අපි මොනවද කරේ කියලා. මෙතනදී අපි කියන ඒවා ඉතින් එච්චර ගණන් ගන්න බෑ. ඇත්තටම ඉතින් යාළුවෝ සෙට් වුණාම පොඩ්ඩක් අපේ භාෂාව ටිකක් වෙනස් වෙනවනේ. ඉතින් ඒක ගණන් ගන්න එපා. අප චන්දනත් එක කොහොම හරි ඔතෙන්ට වෙලා පැය දෙකක් විතර හිටියා. ෆොටෝ ගහනවට වඩා අපි කරේ ෆොටෝ ඩිලීට් කරන එක. ඒක හරියන්නේ නැහැ කියලා කොහොම හරි ෆොටෝ 50කට වඩා ගහන්න ඉතින් ගැහුවට වඩා ඩිලීට් කරපු එක තමයි කරේ. මං හිතනවා ඔයගොල්ලොත් යාළුවෝ සෙට් වුණා මෙන්න මේ විදිහට තමයි හැසිරෙන්නේ. ඇත්තටම පිස්සු ටික වගේ තමයි හැසිරෙන්නේ. මොනවා කියනවද කියලා අපි දන්නේ නැහැ. පස්සේ වීඩියෝ එක මේ වීඩියෝ කරපු නිසා දන්නවා අපි මේ විකාර ගොඩක් මට බලන්න කියලා. නැත්තම් ඉතින් ඇත්තම දන්නේ මේ හරිම ෂෝක්. ඉතින් මේ දවස් ආයෙත් එන්නේ නැහනේ. ෆොටෝ ගහලා ඇති වෙලා දැන් අපි මේ ගෙදර යන්න තමයි හදන්නේ. අපි ගිය තැනට යන්න කොහොම හරි පාරවල් දෙකක් තියෙනවා. මේ අපි ප්‍රධාන පාරට යන පැත්තෙනුත් පාරක් තියෙනවා. තව පැත්තකිනුත් තියෙනවා. ඉතින් කොහොම හරි දැන් මේ දෙන්න ගිහිල්ලා තිබ්බේ නැති හින්දා මේ යාළුවා කිව්වා හෙන් යන් කියලා. ඊට පස්සේ ටික දුරක් යනකොට බැන ගියා මේ පාර දුර නිසා. දාලා මෙච්චරට මේ ඩේටා ඔෆ් කරනවා. එතකොට හරි. අඩෝ හොඳ සාක්ෂියක් ඈ මේක. ඔයාලා හිතන්නේ නැති මේ ළමයිගේ පුදුම සද්දයක්නේ තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම එහෙම තමයි යන්නේ. ළමයි සෙට් වුණාම තව මෙතන කට්ටිය අඩුයි. එයාලත් එකතු වුණාම ඌට වඩා සද්දේ අපේ. මේ වීඩියෝ එක නම් ඇත්තටම ළමයි ටිකක් දිග වෙයි. මොකද මේකේ මට කට් කරන්න කියලා දෙයක් නැහැ කියන්නේ. දැන් මේගොල්ලොත් එක්ක මේගොල්ලෝ හම්බෙනකොට කාලෙකින් ඒගොල්ලොත් එක්ක හිටියෙත් කාලෙකින්. ඉතින් මට ඒගොල්ලොත් එක්ක ගත කරපු ඒ කාලේ මේ පස්සේ කාලෙක ඉතින් බලන්න පුළුවන්. ඒ නිසා ඉතින් මම වීඩියෝ එක කට් කරන්නේ නැහැ. දැන් අපි තුන්දෙනා හදන්නේ නටන්න කියන්නේ අපි හම්බෙන හැම දවසකම වගේ අපි සෙට් එක TikTok එකක් අනිවාර්යෙන් කරනවා. ඉතින් අතත් මේගොල්ලෝ ගෙදරින් එද්දිම මොකද්ද සින්දුව කියලා සිලෙක්ට් කරගෙන ඇවිල්ලා පුරුදු වෙලා ඇවිල්ලා මටයි මිනංගිට තමයි පුරුදු වෙන්න තිබ්බේ. මල්ලි ඔක්කොම ටික හදාගෙන ඇවිල්ලා තිබ්බා. ඉතින් අපි හම්බෙන හැම දවසකම අපි මොකක් හරි වීඩියෝ එකක් කරනවා. ඉතින් ඒවත් කරන විදිහ තමයි මෙතන තියෙන්නේ. බලන් ඉන්නකෝ. මම අපි නටන මියුසික් එක මේ කට් කරා. මොකද කොපිරයිට් වදිනවනේ. ඉතින් ඒ නිසා කොහොම හරි අපි කරපු වීඩියෝ 4-5ක්ම කරා. ඒ හැම වීඩියෝ එකක්ම
අඩුම 10 පාරකටත් වඩා වැඩි නටවුවා. මොකද තුන් දෙනාගෙන් කාටම හරි වැරදුනා මේ නටන පාරක් ගානෙම. අපි සෙට් එක මේ එකතු වුණේ මාස 3කින්. ඉතින් ආයේ කවදා අපිට එකතු වෙන්න වෙයිද දන්නේ නැහැ. මෙතන තව කට්ටිය අඩුයි. ඉතින් එයාලත් හිටියානම් ෂෝක් කියලා හිතුණා. ඒගොල්ලන්ට එක එක වැඩ. ඉතින් මේ විදිහට තමයි ඒක හැමෝටම ඒ කියන්නේ අපේ සෙට් එකේ ඔක්කොටම එකතු වෙන්න පුළුවන් වෙන්නේ. බොහොම කලාතුරකින්. මොකද එක එක අය එක එක වැඩනේ. නටලා කකුල් රිද්දන නිසාම අපි එළියට ආව. ටිකක් ඉඳගෙන ඉන්න කියලා. හැබැයි ඉඳගෙන ඉන්නේ ගල උඩයි බිමයි. කය ගහ ඉන්නවා. ඉඳගන්න කියලා ආවට කය ගහදී ඒකත් මතක නැහැ. ඉතින් අපි කොහොම හරි පැය භාගයක් විතර උතන්ට වෙලා හිටියා. අනිත් අයත් හිරියනම් කියලා හිතුණා. ඔයා මොකටද මෙන්ෂන් කරලා? එවන ලස්සන යන. ලස්සනේ ඔකද නේ බලන්න. බවානරයා. බවානේ බයක් මම පාවු. අන්ජු පෙරේලා. So new comments on latest post. ගොබ්බේ යාළු. ඒකට comment. ඔව්. මේ හලෝ. මොකද්ද? මේ බලපංකෝ. මොකක්ද දන්නා? අනේ මට බලන්න බෑ උඹලා බලන්න නේද? ඔලුව විකාර යනවට ඔක බලන්න ගියාම. ලයික් කරන්න, කමෙන්ට් කරන්න. තමන් මේ ගෑණි ටික සර්ප්‍රයිස්. අනේ මන්ද ජයන්න වැඩි කරලා තියෙන්නේ. වැඩි කරලා දෙන්න ඔයාගේ අපේ එක අරපා ගෑණි. නේද? ළඟ නෑනේ මම මේක. නෑ මේ පේන්න ළඟ නෑනේ. දුරට පේන්න කයි වෙනන ටික පේන්න ගහේ. ඒ වන්නනේ. කැතේ. බලන්න යන්න. බෝම් වෙලා. එකපාර බෝම් වෙලා. මට නම් බතිලා වගේ පේන්න. ඒකද මන්ද. මට පේන විදිහ ගියොත් මම මාත් කතා කරන්නේ. මොකද පේන විදිහ කියපන්කෝ. කීපන්කෝ. කෝ හලෝ. එයා කඩිනවා. සඩි නෑ බං. කෙට්ටුයි බං කට්ටක් වගේ අර බලපන්. කට්ටු කොට මේ හාගෙන. කො මේ කුණාකදා තිය වීඩියෝ එක යට තියෙන්නේ. මොකද්ද? කෝණ අටන වීඩියෝ. ඔයා එයාට වයස කීයද දැන්? එයා කී වසරද? දැන් මේ සමහරද 2009 හැබැයි තියන්නේ මේ සමහරද සමහරද මේ කියන්නේ 2009 පළවෙනි මාසේ 14 වෙනිදා. දිනයක උපන්නේ දවසක්. 1/14. මොකන්ද පණියක පන්නේ නේද? ඔබ ටොක් කරා නේද? මේ මො ටොක් කරලා අපි දන්නේ. කොහොනේ ඔයා TikTok එකක් කරලා ගුවන් මට නම් දෙන්නේ නැහැ මේක. කවුද TikTok එකක් කරේ? දැන් උඹ කිව්වේ දැන් අර මොකද නැටුවා? නැටුවේ නෑ අර සින්දුවකට හදලා තිබ්බ ඉරුමල් අවුරුදු කුමාරයා මම කිව්වේ නැද්ද උඹට දැන්? බයි ගයිස්. අපිට මාසි. මේ තාම කියවනවා. බයි කිපා. බයි. අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙනවා. ගුඩ් බයි. මේ මොකද මේ මේ කෙදිරියත් එක ඉඳලා එපා වෙලා තියෙනවා. මොකද මේ කරන්නේ? ඒ බලපංකෝ. ඔයා දැන්ද දැක්කේ? දැන් දැක්කේ. මම ඒක තමයි ආර ඉස්සර පෙන්නුවේ. සම්මා මාල් බාලා. ගුඩ් කාලා ගයිස්. ඔගේ ප්‍රොෆයිල් එක බලන්න. මුට ඉනලා.
පොඩි නෑ අවසෙත් මගේ ටක පයින්නවලු මේ කඩේ හිනවුනොත් හැමදාම අපිට එයා ගෑල්ලමත් එක්ක ඉන්නවා කියලා යාට දුකි Oh my god. ඇඩෙනවා ඇත්තටම ඇඩෙනවා මට කඳුළු වෙනවා කලින් කෙන චොර වුණා අලුත් කෙනා මේ මෙතන මොන පාටද කියපන්කෝ Hey guys විතරද මගේ අත් අල්ලගෙන ඉන්න මගේ යාළුවා පේන්නේ නැහැ අල්ලගෙන ඉන්න අත් මගේ යාළුවාගේ මූණ වෙන්නේ හලෝ මම්මා හෙලෝ මගේ කැපකිරීමක් කරනවා හෙලෝ මගේ රත්තරන් සතුටි සනි ඉන්නවා නේ ගොනෝ නෑ මම සතුටින් නෙමෙයි මා නිකන් ජාන්දගේ කාර්ට හෙට්ටලාගෙන කෙනෙක් සිරුවෙන් සිරි අත්ත නමල කට්ටක් ගහපන් මේ අත්ත නිසා මට මූණ පේන්නේ අර ආයනවා මේ උඹ කැලේ පහ දෝනි ඔය එන්න මගේ ඔලුව කොටේ මට බරක් නෙවෙයි මං මේ පැත්තට යන්නම් උඹ කැලේම යන්න කැලේ කියලා වුණා කරා වන්නේ ඉන්න ළමයින් නිසා ගයිස් මෙයා කැලේ යන බලන්න මොනවලු වන්නේ නේ ළමයි වන්නේ නෙවෙයි ආ මට වන්නේ කියලා ඔයා ඉතින් කොහේ ගියත් අර හැලිමුන්දුර ගැන මුන් කියවයි යා වන්නේ නෙමෙයි මොකද කොහොමද ගන්නේ මම ගන්නද එපා ගන්න කම්මනේ මෙතන අර වගේ ඉනා යනවා හරි හරි දැන් අපි ළඟට වීඩියෝ කරමු වීඩියෝ ගන්න යන්නේ උතන සෝරි මම ආවේ මං ගැන කියන්න මම හරි අහිංසකයි මගේ නම ජයා අද අර ඒ වගේ සවුන්ඩ් තියනනේ ජැකේ අර වීඩියෝ ටිකක් දැක්කද මේ දවස්වල ඉබේ නෑ ජය ඔය වචන හරි කියපු එක මෙතන රහසින් කියලා වැඩ නේ ඒක හරි හරි කඩේ වගේ නා දැන් අපි බලමු අහස බලපන් ටික්ටොක් එක ගන්න මම පාන කන්න එපා දැන් උදේ ඉඳන් කරන්න වෙන්නේ උනායි වෙලා කයි 28ට 2:28ට තා වෙලා තියෙනවා තමයි කරනවා ටික්ටොක් එක කරලා ආවිලා කියවන මගේ ඔළුව රිදෙනවා හලෝ මගේ කට රිදෙනවා ඉතින් හදලා ඉමුකෝ වැඩේ ඉවරනේ ආ මොනද දැන් මොකද්ද අර ඉංග මොකද්ද මේ වාහේ නඩ මේ යම මේ කගේ මේ දොර දුක නැති කරන්න හරි හරි පණක් හැදෙන්න දැන් අපි වීඩියෝ කරේ නෑනේ ඒක තමයි කරන්නේ 10 මිනිත්කට දාපන් මචනේ ඈ නෑ ජීවිතේ හරියට කරිස්මක් කරේ. ඔයාට බෑ බයික් එකක් ගන්න. මොකද සුදුවේ කෙනේ රාබු වලයා. ඔය ආසතේව නින්දර දැම්මද? වහලෙන් කොහොමද කුරුල් එන්නේ? පොඩක් හිතට බලන්න වෙනවා. හොඳ. මේක බලලා මිනිස්සු හිතේ පුන්ට දෝදි. මේ අතර මේක දානද වීඩියෝ එක? බ්ලොග් එකකට දාන්න. බ්ලොග් එකකට දාන්නේ. ඒකම දානවනේ. ඔය කියන්නේ ඔයා කියවනේම අපි කියවනේම දානවද කොහෙද? අද ජීවිතේ කලිසම එකක් එකක් දාපන්. ඒක හරි ප්‍රෙඩිට් වෙන්න පොඩ්ඩක්. කවුද කතා කරනවා රංගපාන. ඉතින් රංගපාන වල යන්න ඕනේ. දැන් මුන්ගේ රංගපෑමේ මොකද කියන්නේ? ඇක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. අපිට තාත්ත හැකියා මම නාට්‍ය රංගලා කරා. ඒක තමයි කරන්නේ. ඌ දෙකම ගන්නද? oh my god සෙට් එක දිනවද පැත්තට? ඔන්න ඉතින් විකාර කියෝ ඉඳලා කොහොම හරි කණ්ඩ ගියා. එතනත් විනාඩි 10ක් විතර අපි කෑවා. එතනත් කියවන එකමයි කරන්නේ. යාළුවෝ සෙට් වුණාම ඉතින් එහෙමනේ. කාලේ ඉවරලත් කරේ තවත් වීඩියෝ එකකට ප්‍රැක්ටිස් වුණ එක.
කොහමරි 10 පාරක් විතර ප්‍රැක්ටිස් කරලා අවසානයේ අපි ඒකත් කරා. කොහමරි අද දවස් තුනට නම් වීඩියෝ සෑහෙන කරා. මට නම් ඇත්තටම එපා වුණා නටලා කියන්නේ කවුරුත් එක්කම හන්නේ. අනිතින් දැන් වීඩියෝ එක අවසන් කරන්න තමයි යන්නේ. එහෙනම් හැමෝටම බයි පරිස්සමෙන් සතුටින් ඉන්න. මෙතින් නැටපුක තමයි කරේ නේද? දැන් නයිද කකුලුත් රිදෙනවා. කඳුළුත් එනවලු. දුකට දැනන්න එපා. දාලා යන්න බෑලු. I think අගෝස්තු පහ වෙලා තමයි. පුළුවන් නම් කකුල් දෙකේ තෙලුත් ගාලා බයික් ඉඳලා තමයි කවුද? හර්ම සෝචි ආයෙ නා අපි ලබන අවුරුද්දට හම්බ වෙමු.